නොලත් නිලධාරියෙකි. තම සේවා කාලය තුලදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායටත් යුද හමුදාවටත් පොදුවේ මුළු මහත් දේශයටත් ඉතා අගනා සේවයක් ඉටු කළ මොහු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවෙන් වර්ෂ 2005 වූ ජනවාරි මාස 11 වන දින සිට විශ්‍රාම ගොස් තම පවුලේ ඥාතීන් සමගින් විශ්‍රාම දිවිය ඉතා සතුටින් ගත කරමින් සිටියේදී 2025 4 වන මාස 8 වන දින අප අතරින් සමු ගැනීම ඉතා කනගාටුවට කරුණකි. ඔබගේ වියෝව ආදරණීය බිරිඳ හට සෙනෙහබර සැමියෙක්ද පුතුණුවන් හට සෙනෙහබර පියෙක්ද ඥාති මිත්‍ර හිත මිත්‍රාදීන්ට සෙනෙහබර ඥාතියෙක් සහ අසල්වැසියන් හට හිතවතෙකු අහිමි වූවා පමණක් නොව ශ්‍රී ලංකා යුද හමුදාවටත් මුළු මහත් ශ්‍රී ලංකා දේශයටත් කීර්තිමත් සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ රණවිරුවෙකු අහිමි වූ මෙම ශෝකජනක අවස්ථාවේ 4 ස්වේච්ඡා ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකිප ඒකකයේ අනතෙන් නිලධාරී ඇතුළු සියලු නිලධාරීන් හා සෙසු නිලයින් එක්වනුයේ අදපිරි ශෝකයෙනි. මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ අවසන් කටයුතු 2025 අප්‍රේල් මාස 10 වන දින 16 පැයට වර්කාගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරේ. මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් අති උතුම් සේවයක් ඉටු කළ සදාටම සමුගන්නා හෙළ රණවිරුවාණනි, හිරු නැගෙන මොහොතේදී හිරු බැස යන මොහොතේදී නිබදව අපි ඔබ දේශාභිමානයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. විරුවාණනි, ඔබට අජරාමර නිවන් සුව පතන්නෙමු. එල්.ආර්.එස්. සෝමසේන ශ්‍රී ලංකී ලුතිතන් විධායක අධිකාරී 4 ස්වේච්ඡා ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකිබ දිනය 2025 අප්‍රේල් මාස 10 වන දින.